ආයුබෝවන් කියලා පිළිගන්නවා DSA Tech Academy අලුත්ම අලුත් YouTube channel එකට සියලු දෙනාම මේ වීඩියෝ බලන. ඉතින් මේ channel එක අලුතෙන්ම පටන් ගත්තේ ඉගෙන ගන්න ආසාවක් තියෙන යම්සි online මුදලක් හොයන්න කැමති අයට අලුතෙන්ම අලුත් විදිහකට කරන්න තමයි මේ channel එක පටන් ගත්තේ. ඉතින් මේ channel එකට වා අලුත් කෙනෙක් නම් මුලින්ම කරන්න තියෙන්නේ පහළ තියෙනවා subscribe button එක රතු පාටින් ඔයාලා ක්ලික් කරලා bell icon එක ක්ලික් කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝස් ඔයාලට notification එකක් විදියට ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම අනිවාර්යයෙන්ම step by step හැමදේම සරලව පැහැදිලිව කියලා දෙන්න තමයි මේ channel එක පටන් ගත්තේ. මොකද මම කලිනුත් channel එකක් කරා. ඒක මම කියන්නේ YouTube එකෙන් ආදායමක් ලබන්න නෙමෙයි මම මේ දේවල් කරන්නේ. ගොඩක් දුරටම මම වෙනම ආදායම ලබනවා. ඉතින් අපි රීලෝඩ් ටැප් එකකුත් කරගෙන යනවා. ඒ ගැන තමයි මම කලින්ම AD Academy කියලා YouTube channel එකක දාලා කරගෙන ගියේ. නමුත් ඒ ඔක්කොම මම මේකට අරගෙන එකට කරගෙන යන්න තමයි දැන් බලාපොරොත්තුව. මොකද දෙක තුනක් කරන්න අමාරුයි කරන රස්සාවලුත් එක්ක. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට නොටිෆිකේෂන් විදිහට ගෙන්න ගන්න පුළුවන්. මම ගොඩක් දුරට බලාපොරොත්තු වෙනවා හැම සතියෙම ඉරිදා උදේ වෙද්දී ඔයාලට වීඩියෝ එකක් දෙන්න. සතියේ ටිකක් වගේ තමයි දෙන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව පුළුවන් වුණොත් මම වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් ඔන්ලයින් මුදල් හොයන්නේ කොහොමද? ඒ ගැන අද විස්තරයක් විතරයි ඔයාලට ගෙන්නේ. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මොකද මේකේ ගොඩාක් වැදගත් දේවල් ඔයාලට මම කියනවා. ඉතින් එහෙනම් වැඩි කතා කරන්න දෙයක් නැහැ. අපි යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් මෙහෙමයි වෙන්නේ. ඔයාලට පුළුවන් හැම දෙනෙකුටම අනිවාර්යයෙන්ම මේ මම කරන කෝස් එක අනුව ඒ කියන්නේ කිසිම මුදලක් ආයෝජන නොකර මුදල් හොයන විදිහේ ක්‍රම තමයි මේ channel එකේ අරගෙන එන්නේ. ඉතින් සාමාන්‍යයෙන් එකක කරගෙන යන්න ඔයාලට වීඩියෝ 4-5ක් බලන්න වෙයි. සමහර විටත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම තමයි ඉගෙනගෙන හරි දෙයක් කරනවා නම් හරි තැනකින් හරියට ඉගෙනගෙන කරන්න පුළුවන්. ඉතින් මාත් ගොඩාක් දේවල් ඉගෙනගෙන ඒවා ඔයාලට දෙන්න තමයි මම තීරණය කරේ. මමත් ගොඩාක් කට්ටක් කාලා තමයි ඉගෙන ගත්තේ. හරි ඉතින් එහෙනම් ඔයාලට මුලින්ම අවශ්‍ය වෙන දේවල් ටික අපි බලමු මේ ටික කරගෙන යන්න. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම ඕමනා වෙනවා Binance account එකක්. මොකද Binance එකක් තියෙන්න ඕනේ මුදල් withdraw කරගන්න. බැංක් එකට ගන්නත් පුළුවන්. නමුත් මම recommend කරන්නේ නැහැ බැංක් එකට මුදල් ගන්න. ඒකින්ද Binance account එකක් හදා ගන්න ඕනේ. ඉතින් Binance account නැති කෙනෙක් ඉන්නවා නම් Binance account හදන්න YouTube එකේ search කරලා බලලත් ඔයාලට පුළුවන් Binance account එකක් කොහොමද හදාගන්නේ කියලා බලන්න. ඉතින් එහෙම බැරි නම් ඔයාලා කියන්න මම අනිවාර්යෙන් Binance account එකක් හරියටම verify කරගන්න විදිහේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. පහලින් කමෙන්ට් කරන්න ඒ ගැන. ඔයාලට ඕනි නම් මම අනිවාර්යෙන්ම අරගෙන එන්නම්. ඉතින් Binance account එක හදන්න Gmail එකක් අනිවාර්යෙන් ඕනි වෙනවා. ඉතින් ඒ Gmail එක Binance එකටම ඔයාලා වෙනම එකක් හදනවා නම් එහෙම හදාගන්න. ඊට පස්සේ මම මේ කරන්න යන කෝස් එකේදීත් ඔයාලට අනිවාර්යයෙන්ම Gmail එකක් ඕනි වෙනවා. ඉතින් ඒක නිසා ඒ Gmail එකක් ඔයාලා ක්‍රියේට් කරලා වෙරිෆයි කරලා තියාගන්න. ඒ වගේම Telegram, WhatsApp මේ දෙක ඕනි වෙනවා. මොකද මම ගොඩාක් ඔයාලට ඕනි කෝඩ්ස් නරවා මේවා ගොඩක් දේවල් මේ WhatsApp එකේ හැරි Telegram එකේ හැරි තමයි දාන්නේ. ඉතින් Telegram වල කෝඩ් දෙන්නේ නැති ප්‍රශ්නකුත් තියෙනවා. නමුත් WhatsApp හැමෝටම තියෙනවානේ. ඒකින්ද මම WhatsApp group එකේ link එක පහලා දාලා තියන්නම්. ඒකට join වෙන්න. Facebook account එකක් ඕනි වෙනවා. හැමෝටම Facebook තියෙනවා. ඒක මම හොඳටම දන්නවා. මොකද අද ලංකාවේ social media හැමෝම පාවිච්චි කරනවා. Facebook, TikTok, Instagram ඔය ඕනම social media එකක් ඔයාලට මේකට පාවිච්චි කරන්න පුළුවන්. main target එක මගේ Facebook සහ TikTok. ඉතින් TikTok එක මම ගොඩාක් දුරට follow කරන්නේ නැහැ. Facebook එක හරහා මොකද Facebook ඔයාලා හදාගන්න fake account එක. ඒ කියන්නේ තමන්ගේ real account එක දාන්න එපා. fake එකක් හදාගන්න. මොකද මේකේ ආදායමක් ලබද්දී අපි ගොඩක් ads හරි එහෙම දානවා. ඉතින් මේ ads දාන්න ඔයාලා ඔය ගොඩක් රටවල් follow කරන්න. ඒ කියන්නේ රටවල් වල තියෙන page එතකොට ඔය
page තියෙනවා group තියෙනවා ඒවට පුළුවන් තරම් මේ fake account එකක් හදාගන්න filter රටට combine කරගන්න මොකද ලංකාවේ මිනිස්සු ගොඩක් ඇත්තටම කිසිම දෙයක් බලන්න කැමති නෑ මිනිස්සු කැමති එහෙම මෙහෙම බලලා එහෙම මෙහෙම ආදායමක් එනවා නම් ඒ දේවල් කරගන්න ඒක නිසා ඔයාලා Facebook account එකක් හදාගන්න මොකක් හරි ඔය නමක් දාලා හදාගන්න කිසි ගැටලුවක් නැහැ එහෙම කරගෙන යන්න පුළුවන් ඉතින් අපි දැනට මම ඔයාලට පෙන්නන්න SNK මෙන්න මේ app එකත් අපි කරගෙන යනවා reload app එකක් මේකෙන් පුළුවන් ඔයාලා reload දාන්න පුළුවන් light bill water bill ගෙවන්න පුළුවන් internet bill ඒ කියන්නේ ඔය router වල dialog mobitel ඒ ඕන එකක් ගෙවන්න පුළුවන් එතකොට landline පහසුකම් තියෙනවා ලංකාබෙල් ඒව මේවා ගෙවන්න පුළුවන් ටෙලිවිෂන් තියෙනවා dialog tv po tv ඒවා ගෙවන්න පුළුවන් wallet කියන්නේ නම් easy cash mcash පුළුවන් easy cash එක ඔයාලට සල්ලි දාන්නත් පුළුවන් withdraw කරන්නත් පුළුවන් insurance finance එතකොට credit card වලට ගෙවීම් කරන්න පුළුවන් එතකොට tax කියන්නේ uber picme ඒවට ගෙවීම් කටයුතු කරන්නත් පුළුවන් මේ app එකේ ගොඩක් දේවල් තියෙනවා ඉතින් මම කලින් නම් AD Academy මේ ගැන වීඩියෝ සම්පූර්ණ ගෙනත් තිබ්බා මම මේකෙත් වීඩියෝ අනිවාර්යයෙන්ම එක එක පුළුවන් විදියට දාන්නම් ඔයාලා ඒකින්ද channel එක subscribe කරලා තියාගන්න මේකේ හැම අප්ඩේට් එකම මම වීඩියෝ වශයෙන් ඔයාලට ගෙනත් දාන්නම් දැනට අවුරුදු 2කට වැඩි කාලයක් අපි මේක කරගෙන යනවා ඉතින් මේක BR සහතිකය ඒ හැමදේම අපි අරගෙන තියෙන්නේ මේකට ලොකු මුදලක් වැය කරලා තමයි අපි කරගෙන යන්නේ ඉතින් ඒවත් ඔයාලට මම පෙන්නන්නම් ඉදිරියේදී BR සහතික ඒවා මම පෙන්නන්නම් මේ වීඩියෝ එක යන අතරතුර මේක වීඩියෝ එකක් කරද්දී මොකද අද මගේ මේන්ලි ටාගට් එක මේ ගැන හඳුන්වා දෙන්න නෙමෙයි අද මගේ මේන්ලි ටාගට් එක ඔයාලට ආදායමක් ලබන විදිය ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් පමණක් කරන්න. ඉතින් මම දැනටත් වෙබ්සයිට් එකක් හදලා earning එකක් කරගෙන යනවා. ඉතින් තාම ලොකු ප්‍රොමෝට් එකක් කරෙත් නැහැ. නමුත් යම්කිසි ආදායමක් දැනටමත් ලබනවා. ඉතින් ඔයාලට මම වෙබ්සයිට් එක පහළ ලින්ක් එක දාලා තියන්නම්. ඒකේ ඔයාලට පුළුවන් ඒ කියන්නේ මම දැනට හදලා තියෙන්නේ ඇප් 4ක් හදලා තියෙනවා දැනට. ඒ ඇප් 4ෙන් සාමාන්‍ය එදිනදා ජීවිතයේදී ඔයාලට ඕනි වෙන ඇප් තමයි 4ක් දැනට හදලා තියෙන්නේ. ඔයාලට මොනවද ඇප් හදන්න ඕන නම් ඒ ගැනත් පොඩ්ඩක් මට කියන්න මම බලන්නම් try එකක් දීලා ඔයාලට හදලා දෙන්නම්. ඒ ඇප් හදන විදිහ කොහොමද හදන්නේ ඒවට කෝඩ් කොහොමද ගහගන්නේ හැමදේම මම ඔයාලට වීඩියෝ වශයෙන් අරන් එනවා. ඔයාලා දැනට මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම්. ඔයාලා පහළ ලින්ක් එකෙන් ආවහම ඔයාලට එන්නේ වෙබ්සයිට් එකට එනවා. ඉතින් මේ තමයි මගේ තියෙන ඇප් තියෙන ටික. ඉතින් ඔයාලා පහළ මම ලින්ක් එකක් දාලා තියන්නම්. ඒකෙන් එන්න. ඒ ආපුවාම ඔයාලව මේ වෙබ්සයිට් එකට එනවා. ඉතින් මගේ දැනට මේ channel එකෙන් තමයි මේ ඔක්කොම දාන්නේ. DSA Tech Academy කියන එකෙන්. ඔයාලට ඉතින් පුළුවන් ඔයාලා වෙබ්සයිට් එකකට කියන්නේ මම ඔයාලට පහළ දාලා තියෙන ලින්ක් එක ඔයාලා මේ විදිහට තමයි පෙන්වන්නේ. ආවට පස්සේ පෙන්නයි ඔයාලා මෙතනම read more කියන එක දෙන්න. මේ ඇඩ් මේකේන ඇඩ් පෙන්නනවා දැනට මම ඇඩ් ටික හයිඩ් කරගන්නම්. ඊට පස්සේ මේ read more කියන එක දුන්නාට පස්සේ ඔයාලව චුට්ටක් මේ වෙලා රීලෝඩ් වෙයි. රීලෝඩ් වුණාම ඔයාලා මේක ෆෝන් එකෙන් නම් ෆෝන් එකේ මේ දෙකේම කිසි ගැටලුවක් නැහැ. එකම විදිහට තමයි මේවා වෙන්නේ රීඩ් වෙන්නේ. ඒ හින්දා කිසි ගැටලුවක් හිතන්න එපා. ඒ ගැන ඔයාලට එක් කරගෙන යන්න පුළුවන්. මේ විදිහට ආවට පස්සේ ඔයාලා මෙතන රීඩ් දුන්නාට පස්සේ ඔයාලව මේකේ බලා ගන්න පුළුවන් පහලට මේක දිග මේවා එනවා රීඩ් වෙනවා. network පොඩි ගැටලුවක් තියෙනවා මගේ. රීඩ් වුණාට පස්සේ මේ විදිහට තමයි පෙන්වන්නේ. ඒ පෙන්වනකොට ඔයාලා මෙතන පෙන්වනවා මේ ක්ලික් ඔයාලා මේ go to කියන එක දෙන්න එපා. මුලින්ම දෙන්න බෑ. දුන්නොත් එහෙම වෙනම පිස්සුවක් නටනවා. ඔය ඒක නිසා ඒ කියන්නේ ඇඩ් වගේ අපේ ඉන්නේ. ඔයාලා මේක දීලා මේකෙන් ඔයාලව චුට්ටක් වෙනම වෙබ්සයිට් එකකට යනවා. ඒ ගියාට පස්සේ ඔයාලට ඒකෙන් අයින් වෙලා නැවත ඇවිල්ලා මේ go to කියන එක දෙන්න. go to කියන එක දුන්නාම ඔයාලා මේ විදිහට එනවා වෙබ්සයිට් එකට. ඉතින් මේකේ මෙන්න මේ පහළ තියෙන ඇප් 4ම දැනට වැඩ කරනවා. මේ උඩ ඇප් 4 තාම මම ක්‍රියේට් කරලා සම්පූර්ණ ඉවර කරලා නැහැ. මට හිතෙනවා මේ ඇප් 4ට වැඩිය මම චුට්ටක් වෙනස් විදිහට හදන්න හිතන් ඉන්නවා. ඔයාලා කියන්න ඔයාලට කැමති ඇප් 4ක් තියෙනවා නම් මේකට හදලා දෙන්නම්. දැනට මේ 4 ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ background remove එක වැඩ. ඉතින් මම ඒවා දැනට මේ අරන් තියෙනවා පහසුවට ඔක්කොම ටික උඩට. ඉතින් ඔයාලට මම ඒ ගැන චූටි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ තියෙන short link generator. ඒ කියන්නේ ඔයාලගේ ඕනම link එකක් මේකෙන් කෙටි කර ගැනීමේ පහසුකම ඔයාලට දීලා තියෙනවා. ඔයාලට තියෙන මෙතනට ගෙනල්ලා link එක දාගන්න. ඉතින් මම link එකක් දැනට මෙහෙම notepad එක දාන් ඉන්නවා. මේ YouTube link එකක්. ඉතින් මෙන්න මේ විදිහට මේක copy කරගෙන
මම මෙහෙම කොපි කරගන්නම් ෂෝට් කී වලින් නෙමෙයි මම ඔක්කොම පේන්න කරන්නේ ෂෝට් කී එකකින් කරන්නේ නැතුව ඔයාලා කොපි කරලා මේකට ගෙනල්ලා දාන්න මෙතන මේ මෙන්න මෙතනට පේස්ට් කරන්න පේස්ට් කරලා ඉවර වෙලා මෙතන තියෙනවා generate the short link කියලා ඔයාලට තියෙන මේක ටච් කරන්න ටච් කරපු ගමන් පහලින් ටග් ගාලා link එක මේ විදිහට short වෙනවා මේ දිග link එක සම්පූර්ණව short වෙලා ඔයාලට කෙටි කරලා පෙන්න මේක කොපි කරගන්න ඊට පස්සේ ඔයාලට කොපි කරගන්න තියෙන්නේ මෙතනින් කොපි කරගත්තාට පස්සේ ඔයාලට ඕන මම මේක දාලා පෙන්නන්නම් link එක දැන් අපි කොපි කරගත්තා මෙතනට paste කරලා මම enter දෙනවා enter දුන්නාම ඔයාලට බලා ගන්න පුළුවන් ටග් ගාලා අන්න දැන් මගේ වෙබ්සයිට් link එක ගත්තේ ඒ වෙබ්සයිට් එකට ටග් ගාලා short link එකකින් තමයි ඔය ආවේ ඉතින් ඒ විදිහට එන්න පුළුවන් මේ මම අර වෙබ්සයිට් එකේ link එක මගේ ඉතින් මේක ක්ලික් කරලා ඔයාලට app එකට එන්න පුළුවන් ඒ එකක් ඒ කියන්නේ මේ short link කියන එක මම මේක දැනට අයින් කරන්නම් ඊට පස්සේ තියෙනවා මෙතන text to image කියලා මේ text to image කියන එකෙත් ඔයාලට පුළුවන් ඔයාලට කැමති නමක් ගහන්න මම දැනටත් මේ search කරපුවා තියෙනවා ඉතින් මම මේ background image dog cat මේ ඕන එකක් බලලා මේ ටික බැලුවා දැනට ඉතින් මේ ඔක්කොම හරියට වැඩ කරන ඉතින් එහෙම දැන් මේ background image කියලා දාලා තියෙනවා මම ඒකල search bar එකේ search කියන එක දුන්නාම ඔයාලට මෙතනින් image හතරක් දෙනවා background image ඉතින් මේ ඕනම එකක් ඔයාලා download කරගන්න පුළුවන් HD version medium original small ඒ ඕන විදිහකට මේ background download කර ඔයාලට ඕනම background එක නමක් ගහලා එහෙමනම් නැත්තම් වෙන නමක් ගහනවා නම් ඒ ඕන නමක් ගහලා ඔයාලට මෙතන search කරගන්න පුළුවන් ඉතින් කිසි ගැටලුවක් නැහැ search කරපු ගමන් ඔයාලට image ටික දෙනවා මේ කව් කියලා ගැහුවා හරක් දෙනවා ඉතින් ඒ වගේ ඔයාලට මේක ටග් ගාලා ඕනම ෆොටෝ එකක් මෙතනින් download කරගන්න පුළුවන් HD medium original small කියන විදිහට download කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනිත් app එක. ඉතින් තව එකක් තියෙනවා මේ background remote tool කියලා. ඉතින් මේකේ තියෙන්නේ මේක ගොඩක් සුපිරිම app එකක්. ඔයාලට මම කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වීඩියෝ ස්කිප් කරන්න එපා. හරියටම බලා ගන්න ඉදිරියේදී වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් මේ choice file කියන එකට ඔයාලා දුන්නට ඉතින් phone එකකින් වුණත් PC එකකින් වුණත් කිසි ගැටලුවක් නැහැ. ඔයාලට තියෙන්නේ මෙතන මේ choice file කියන එක දෙන්න. දීලා ඉවරලා ඔයාගේ galleryයට තමයි ඔයාලව එතකොට load වෙන්නේ. ඔයාලගේ phone එකේ හරි එතකොට PC එකේ හරි තියෙන gallery එකට load වෙනවා. මේ තියෙන image එකක් ඕනම image එකක් මේකේ මම remove කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේකේ background එක remove කරලා පෙන්නන්නම් ඔයාලට. මේක දාලා මේක open දෙනවා. ඔයාලට මම ෆොටෝ එකක් ඕනනම් පෙන්නන්නම් ඒ ෆොටෝ එක download file එකේ new folder එකේ ඇත්තේ මම දැනට දුන්න ෆොටෝ එක මෙන්න මේ ෆොටෝ එක මම දුන්නේ ඔයාලට මම ඒක ඕපන් කරලා පෙන්නන්නම් ෆොටෝස් එක ඉතින් මේ හරි පහසුවෙන් මේවා කරගන්න මේ තියෙන්නේ මෙන්න මේ ෆොටෝ එක මේ ෆොටෝ එකේ ඉන්න මේ ලේඩිස් මෙයාව background එක remove කරලා දැන් අපිට දීලා ඇති අපි බලමු background මේ තියෙන්නේ ඒක අර අත්තාල්ලන් ඉතින් මෙතනින් download image දුන්නාට පස්සේ මේ image එක download කරගන්න පුළුවන් මම download image දීලා ඔන්න image එක download වුණා අපි open කරලාම බලමු ඔයාලට බලා ගන්න පුළුවන් සම්පූර්ණම කිසිම ගැටලුවක් නැහැ image එක සම්පූර්ණම background එක remove වෙලා ඔයාලට මේ බලා ගන්න පුළුවන් කෙස් ගහේ ඉඳලම හරියටම remove වෙලා තියෙනවා කිසිම ගැටලුවක් නැතුව ඉතින් ඒක නිසා මේ app එක ගොඩක් හොඳයි ඕනනම් තව ෆොටෝ එකක් අපි දාලා බලමු මෙතන choice file යනවා choice file ගිහිල්ලා අපි දැන් මේකනේ දැම්මේ මේක අපි දෙමු ඒ ෆොටෝ එකත් ඔයාලට මම පෙන්නන්නම් ඒක remove වෙනකන් මෙන්න මේ ෆොටෝ එක තමයි මම දැනට දැම්මේ මෙන්න මේ ෆොටෝ එක මේ ෆොටෝස් එක තමයි මම දැනට ඔය remove වෙන්න දැම්මේ ඔයාලට බලන්න පුළුවන් කොහොමද remove වෙලා තියෙන්නේ කියලා මේ ෆොටෝ එකයි ඒකයි බලා ගන්න පුළුවන් එතකොට ඔයාලට මේ තියෙන දැන් background remove වෙලා ඉතින් අපි ඒක download HD දීලා ඒක download කරා බලමු app එක open කරලා මේ පේනවාද කිසි ගැටලුවක් නැහැ download වෙලා තියෙනවා case ගහේ ඉඳලම ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව background එක remove වෙලා එනවා. ඉතින් ඔයාලා ෆොටෝ එඩිටින් වලට ගොඩක් පහසුයි මේ විදිහට background remove වුණාම.
ඉතින් ඒ ඇප් එකත් ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. ගොඩක් පහසුවෙන් ඔයාලට මේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් අපි ඒකත් දැනට අයින් කරමු. ඊළඟට තියෙනවා YouTube thumbnail. ඉතින් මේ කියන්නේ YouTube එකේ thumbnail තියෙනවනේ. ඔයාලට thumbnail එක download කරගන්න බැහැ. නමුත් මේ app එක හරහා පුළුවන්. මේ තියෙන සම්පූර්ණ මගේ app මේ site එක. ඉතින් මේ මම අර එක එක අරන් ඔයාලට පෙන්නන්නේ මේ get thumbnail කියන එකට අපිට තියෙන YouTube link එකක් ගෙනත් දෙන්න. ඉතින් මම ඒකත් notepad එකේ දැන්ට link එකක් දාගත්තා. ඔයාලට පහසුවට පෙන්නන්න මෙන්න මේ link එක අපි copy කරගෙන අපි මේකට paste කරමු. එතනට. ඔම් බලන්නකො මේකට paste කරලා get thumbnail කියන එක දුන්නාම ඔයාලට පුළුවන් මේක HD medium original මේ කැමති විදියකින් මේක download කරගන්න මේ. මෙන්න thumbnail එක මේක download කරගන්න පුළුවන් ඔයාලට කැමති විදියකට මේක save image දුන්නා save කරගත්තා. කිසි ගැටලුවක්ම නැහැ. නියමතම එනවා. ඉතින් ඒක තමයි ඒක. ඉතින් මේ විදිහට ඒක කරගන්න පුළුවන් මේ YouTube thumbnail කියන එකෙන්. ඉතින් මේ දේවල් කරගන්න පුළුවන් මේවා මේ app හදන විදිය. මේ app හදන විදිය අනිවාර්යයෙන්ම මම ඔයාලට A to Z කියලා දෙනවා කොහොමද හදන්නේ. මේකෙන් ආදාය මේ app හදලා කොහොමද අපි ආදායමක් ගන්න කියන එක ඉඳලා කියලා දෙනවා. ඉතින් මම පහල ඔයාලට link දාලා තියෙනවා. ඒ link වලින් ගිහිල්ලා බලන්න පුළුවන්. මේ girl තමයි අපි අර ඉස්සෙල්ලා remove කරේ. මම ඒකත් අයින් කරගත්තා දැනට. ඉතින් ගොඩක් පහසුවෙන් මේ හැමදේම කරගන්න පුළුවන් මේ app හරහා. දැනට මේ හතර විතරයි හදලා තියෙන්නේ. ඉදිරියේදී මේ හතරත් මම හදනවා. ඒ හතරත් හදලා මම මේකෙම දාන්නම් ඒවා ක්‍රියාත්මක වෙන විදිහ කොහොමද කරන්නේ කියලා. මේ හතරම මම වෙන වෙනම වීඩියෝස් හතරක් ඕනනම් දාන්නම් මේකේ හරියටම කොහොමද කරගන්නේ කියන එක. අනිත් එක මේකේ මේ තියෙන ඔයාලට පේනවද මේ logo වගේ මේ logo පවා අනිවාර්යයෙන් මම හදලා දාපුවා. මේ logo පවා මම හදලා දාපුවා. ඉතින් ඔයාලට ඒව හදා ගන්න විදිහ logo හදාගන්නේ කොහොමද? logo add කරන්නේ කොහොමද? website එකක් හරියට හදාගන්නේ කොහොමද? ඒක promote කරන්නේ කොහොමද කියන හැම දෙයක්ම මම ඔයාලට කියලා දෙනවා. මේ blog එකේ තමයි මේව හදන්නේ. ඉතින් මේ මම හදපුවාගේ මේ මම තාම වැඩිය මේවා ප්‍රොමෝට් කරේ නැහැ. නමුත් views සාමාන්‍යයෙන් ගිහින් තියෙනවා. මේ මාර්තු 3 වෙනිදා පෙබරවාරි 28 වෙනිදා 27 වෙනිදා 26 වෙනිදා තමයි මේවා මම හදුවේ. ප්‍රොමෝට් කරේ නැහැ. ඉතින් මේ ටික මේ හදලා නිකන් දාලා තියෙනවා විතරයි තාම මොනවත් කරලා නැතුව. සාමාන්‍යයෙන් ඒත් මට සැලකිය යුතු ආදායමක් ඇස්ට්‍රා හරහා මම අරගෙන තියෙනවා. මේකට ඇස්ට්‍රා ඇඩ් කරන්නේ කොහොමද? ඒවෙන් ආදායමක් ලබන්නේ කොහොමද? හැමදේම මම ඔයාලට A to Z කියලා දෙනවා. ඉතින් මේ ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. Binance එකට තමයි withdraw මුදල් ගන්න පුළුවන්. බැංකුවටත් ගන්න පුළුවන්. මම දැනටත් කියනවා බැංක් account එකක් කරන විදිහ මම කියලා දෙන්නම්. නමුත් recommend කරන්නේ නැහැ Binance එකට ගන්න එක. ඔයාලට ගොඩක් වාසි. කියන්නේ safety ඒ දෙක තියෙනවා. ඉතින් ඔයාලා channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් මේ ඔයාලා බලන්න මේකේ මම මේ හදලා තියෙන logo එක එතකොට මේ banner එක මේවත් හදන්න හරිම පහසුයි. ඒව හදන විදිහ ඉඳලා මම ඔයාලට කියලා දෙනවා. YouTube එකක් කරනවා නම් YouTube channel එකක් කරනවා නම් ඒ ගැනත් ඒකට කොහොමද ඒවට අවශ්‍ය වෙන්නේ ඒව හදාගන්න විදිහ ඒ හැමදේම මම ඔයාලට කියලා දෙනවා. කිසිම ගැටලුවක් නැතුව. ඉතින් මේ තියෙන්නේ මගේ YouTube channel එකේ ඒ ටික ඔයාලට channel එකට ආවම බලා ගන්න පුළුවන් මෙතනින්. මේකේ සම්පූර්ණ description එකේ මම දාලා තියෙනවා කොහොමද වෙන්නේ කියලා. හැබැයි ඉංග්‍රීසි වලින් දාලා තියෙන මොකද YouTube එකේ ගොඩක් ඉංග්‍රීසි වලින් දාන එක හොඳයි. ඒක නිසා. ඉතින් ඒක නිසා තමයි මෙහෙම දාලා තියෙන්නේ. ඉතින් කරගෙන යන්න ඔයාලා අනිවාර්යයෙන්ම හොඳ ගමනකට යන්න පුළුවන්. ඔයාලා මේ අවුරුද්ද අවසන් වෙද්දී ලොකු ආදායමක් ගන්න පුළුවන් විදියට වැඩ කටයුතු මම අනිවාර්යයෙන්ම ඔයාලට ගේනවා. ඉතින් එහෙනම් ඔයාලා channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් notification එකක් වශයෙන් මම දාන videos වල link ඔයාලට දැම්මට පස්සේ notification එකක් වශයෙන් ඔයාලට එනවා. ඉතින් එතකොට ඔයාලට වීඩියෝ එක බලලා පොතක් පෑනක් අරගෙන ඒවා ලියා ගන්න නොදාමතක වෙන දේවල් තියෙනවා නම් හරියට ඉගෙන ගන්න හරියට කරන්න. කිසි ගැටලුවක් නැ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඔයාලා group එක full opening WhatsApp group එකක් හදලා තියෙන්නේ. ඉතින් ඒකේ ඔයාලට පුළුවන් ඔයාලගේ අදහස් ප්‍රකාශ කරන්න. ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් ඒකට දාන්න. හැබැයි ඒක එක දෙයක් මම කියනවා. ඒකට පිරිමීඩ් දේවල් ගේන්න එපා. ස්කෑම් සයිට් අරන් එන්න එපා. එහෙම වුණොත් මම ඒව group එකෙන් නම් අයින් කරනවා. මොකද අනිත් අයගේ සල්ලි අපරාධ එහෙම දේවල් කරන්න හදන්න එපා.
ඉතින් ඒවත් හොඳට මතක තියාගන්න. ඔයාලා ජොයින් වෙන්න. ඉතින් මේක මම හදලා තාම එක වීඩියෝ එකක්වත් දාලා නැහැ. දැනට 16 දෙනෙක් සබ්ස්ක්‍රයිබ් කරලා තින ගොඩක් ස්තුතියි අයටත්. මෙහෙම වීඩියෝ බලන්න හරි මොනවට හරි යාලා සබ්ස්ක්‍රයිබ් කරගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා ඉතින් එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අලුත් වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම හමු වෙමු.